මොන හරි මෝෂන් එකක් තියෙනවා මේක ඇවිල්ලා මේ පැත්තට සර්කියුලර් මෝෂන් එකක් තියෙන්නේ මේකේ තියෙනවා සර්කියුලර් මෝෂන් එකක් මේ පැත්තට පැති දෙකක් කියලා තේරෙනව නේද නිකන් අර ඒ ඩිරෙක්ෂන් එක නිකන් වෙනස් වගේ කියලා පේනවනේ හරි පළවෙනි එක ගමු මෙහෙම යන්නේ angular velocity vector කියලා මම දැන් කිව්වනේ what is the direction හිතෙන් හිතන්න නිකන් හිතලා බලන්න මොකද්ද direction එක හිතාගත්තනේ උත්තරයක් ඔයා හිතාගත්තනේ ඔයා හිතාගත්තේ clockwise නේ clockwise නේ එහා පැත්ත anti clockwise හරි ඒක වැරදි එහෙම නෙවෙයි direction එක ගන්න කොහොමද direction එක ගන්න අත ඕනේ හැබැයි ඒක නෙවෙයි මේක නෙවෙයි වෙන මොකද්ද අන්න ඒක හරිද වෙන අපි මොනවද කරලා තියෙන්නේ අත යූස් කරලා ඒ කියන්නේ මොකක් හරි අර ඩිරෙක්ෂන් එකක් ගන්න වගේ යූස් කරලා තියෙන මතකයිනේ හරව ගන්න බලන්න මේකට දාන්නකො මේකට දාන්න අයියෝ ලැජ්ජ වෙන්න එපා දැන් ඔය මේ හරි සමස්තය මේ අත ගන්න උඩට ගන්න මං කියවන ඩෙස් එක ඇස්සේ මත තියාගන්න එපා කියලා උඩට ගන්නකො උඩට අරන් මෙන්න මේකට දාන්න බෝඩ් එක දිහා බලලා දාන්න පොත දිහා නෙවෙයි ඔයා බෝඩ් එක දිහා බලලා දාන්න අත දාන්න බලන්න හප්පා ඔයාලට මතකද ඔය අත ගන්න කියලා අත දාන්න කියලා කියන්නේ දැන් ඒ කරලා බලන්න කියලා කියද්දි හරිද අතින් එහෙම කරලා බලන්න කියලා කියද්දි කොයි අතද පාවිච්චි කරන්න කියලා කිව්වේ දකුණ පාවිච්චි කරන්න වම දාලා කරගෙන මොනවාද කරන්නේ දකුණ ගන්නකො දකුණ ගන්න මේ ඩෙස් උඩට ගන්න මේකට දාන්න බලන්න දාන්න කියලා කියන්නේ මේ වෙනිය කරකලා පොඩ්ඩක් පෙන්නන්න බලන්න වැරදි මං කරගෙනවා මේ කට්ටිය මට මේ මෙහෙම කරගන්නේ මේ මොනා කරන්නේ මෙන්න මේ තම්බෙක තියනව නේද මේ තම්බෙක වාගේ මූණ පැත්තට එනවා ඔය වැරදි කරගෙනවා මේ කරගෙන මේ පැත්තනේ ඕක කතා කරගන්න බෑද කො දාන්න ඔය පැත්ත දාන්න තම්බෙක මෙහෙට එන්න ඕනේ එහෙම මේ ඔය ඉස්සර කඩේ නැත්තම් මේ මොකද්ද මේ අමුතු විදියකට මෙන්න මෙහෙමත් පුළුවන් මට නම් ඒක හෙනාම අමාරුයි මන් දන්නේ ඇයි එහෙම කරන්න කියලා මේ පැත්ත තමයි මෙහෙම තමයි දාන්න පුළුවන් ලේසි විදිය ඔයාලා හරිද කො දාන්න හරි මොකද්ද ඩිරෙක්ෂන් එක එක කොහාටද තියෙන්නේ into the board ඩිරෙක්ෂන් එක තියෙන්නේ into the board කොහොමද අපි ඒක ලියන්නේ into the board කියලා ලියන්න බෑනේ අපි ලියන්නේ into the plane කියලා ලියන්නේ into the plane නේ ඒ කියන්නේ මේ plane එක අස්සට තියෙන්නේ into the plane මෙතන දාන්න මේක දාන්න ඒක තමයි අර ඔයාලා නිකන් අර ලේසියෙන් වගේ දාන්න පුළුවන් විදිය මේ නිකන් මෙහෙම වගේ මූණ පැත්තට එන විදියට දාන්න ඒකවත් ඒක කොහාටද තියෙන්නේ out of plane මේක into the plane මේක out of plane ඔයාලට මතකද සිම්බල් එක මතකද මම මේ අත මෙතන මේ අඳින්නම් නෝට් එකට ඕන හින්දා මේ තියෙන්නේ අර තම්බෙගේ නියපොතු හරනේ එක ෂේප් නේ මෙන්න මේක ඇවිල්ලා direction of rotation කියලා වගේ ලියා ගන්න වෙන ලියන්න විදියක් නැහැ direction of rotation ලියන්න එපා තාම ලියන්න එපා මෙතනින් ඔයාලට එනවා omega වල direction එක into the plane එකේ සිම්බල් එක මොකද්ද into the plane එකේ සිම්බල් එක මොකද්ද cross එක රවුමයි cross එකයි පොඩි රවුමයි මෙහෙම cross එකයි into the plane out of plane එකේ සිම්බල් එක මොකද්ද මෙහෙම තිතයි මෙහෙම රවුම් කවුරු හරි කෙනෙක් දන්නවනේ ඒක මොකද්ද කොහොමද මතක තියාගන්න කියලා දන්නවනේ අර arrow එක දන්නේ නැති කට්ටියක් ඉන්නවද දන්නේ නැහැ මේක ඔයා ගත්තොත් එහෙම මේ මොකද්ද මේ arrow එකක ඇතුළට යද්දී ඔයාට අර මෙතනින් පේන්නේ මෙන්න මේ වගේ cross එකක් නේ පේන්නේ මෙතනින් අර මේ කෑල්ල ඉස්සරහට යන්නේ දැන් හිතන්නකෝ arrow එක ඔයාගේ මූණ පැත්තට එන්නේ කියලා මෙහෙම මූණ පැත්තට එන්නේ කියලා එතකොට මොකද්ද වෙන්නේ මෙන්න මේ හරි මෙන්න මේක තිතයි මෙන්න මේ රවුමයි වගේ ඒක ඇවිල්ලා out of plane එතකොට මේ පිටිපස්සෙන් වගේ දක්කොත් එහෙම ඒක into the plane ඕක තමයි arrow කතන්දරේ මේ තුන ඇඳ ගන්න ඕනේ